හරි. අද අපි කතා කරන්න යන්නේ තම්මේල් එකේ දැක්ක විදිහටම PayPal ගිණුමක් හරියටම හදාගන්නේ කොහොමද කියලා. හරි. අපි යමු වීඩියෝ එකට. හරි එහෙනම් අපි පටන් ගමු PayPal ගිණුමක් නිවැරදි ආකාරයට හදන්න. ඔයාලා මේ විදිහට දන්නවා PayPal ලංකාවට දීලා හදන්න බෑ. ඒක යම්කිසි ගැටලු මතුවෙනවා. ඒකෙන් එහෙම හදද්දි එතකොට අපි හදන්න ඕනේ PayPal ගිණුම පිලිපීන් ආකාරයට. අපි හරියටම බලමු පිලිපීන් ආකාරයට. පිලිපීනට අදාළව PayPal ගිණුමක් කොහොමද හදන්නේ. හරි ඔයාලා පළවෙනියටම යන්න ඕනේ PayPal Philippines කියන එකට. මේකට එන්න අවශ්‍ය ලින්ක් මම දාලා තියන්න. sign up for PayPal Philippines. එතනට යනවා. මම අවශ්‍ය ලින්ක් එක හරියටම දාලා තියන්න. එතකොට ඔයාලට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. මම දෙන ලින්ක් එකෙන් ආපුවාම ලින්ක් එක ක්ලික් කරලා ආයෙත් මෙතෙන්ට ලින්ක් එක ක්ලික් කරලා ආවට පස්සේ ඔයා මෙන්න මෙතන මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට ආව ලෝඩ් වෙනවා. ඊට පස්සේ හරි අපි යන් ඊළඟ පියවරට. එතකොට ඔයාගෙන් අහනවා මේක පර්සනල්ද බිස්නස් account එකක් විදිහට. මෙතෙන් සැලකිලිමත් වෙන්න මේක පර්සනල් එකක් විතර නෙමෙයි අපි හදන්නේ බිස්නස් account එකක් විදිහට. බිස්නස් get started දෙනවා. පුංචි වෙලාවක් යනවා. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් PayPal account එක ලිමිට් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. එතකොට එහෙම ලිමිට් වුණාම මේක රිකවර් කරගන්න නම් ඔයා මෙතෙන්ට මේ දෙන ෆස්ට් නේම් එක, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක ඔන්න ඔයාගේ ලීගල් ඔයාට තියෙනවා ලීගල් ඩොකියුමන්ට්. ඒ කියන්නේ පාස්පෝර්ට් තියෙනවා, ඩෙන්ටිටි කාඩ් එක තියෙනවා, ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙනවා, වැලිඩ් ලීගල් ඩොකියුමන්ට් එකක් තියෙනවා. අන්නේ වැලිඩ් ලීගල් ඩොකියුමන්ට් එකේ තියෙන ආකාරයටම තමයි ඔයා මෙන්න මෙතන ෆස්ට් නේම් එක, මිඩල් නේම් එක, ලාස්ට් නේම් එක දෙන්න ඕනේ. හරි මම දැන් දෙනවා. මම මේක හදන්නේ මම මේ Philippine account එක හදලා තියෙන්නේ. මගේ PayPal account එකේ තියෙනවා. මම මගේ අම්මගේ නමට හදනවා මේක. මම නම දෙනවා. හරි මම නම දුන්නා. එතකොට ඊට පස්සේ ඔයාගෙන් ඔයා මෙතෙන් සැලකිලිමත් වෙන්න ඔයාට ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එක අහනවා. ඔයාගෙන් ඊමේල් ඇඩ්‍රස් එක අහද්දී ඊමේල් ඇඩ්‍රස් එක කලින් PayPal account එකක් හදන්න try කරලා තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක් කොයි වෙලාවකවත් දෙන්න එපා. අලුත්ම ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. මම මෙතනදී මගේ මේ business account එකේ ඊමේල් ඇඩ්‍රස් එක දෙනවා. හරි ඔයාලා පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඇට් එක වැදිලා නැහැ. හරි ඔයාලට මතක ඉන්න පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. කැරක්ටර්ස් 8ක් 20ත් අතර ගාණක් දෙන්න ඕනේ. අකුරු ඉලක්කම් කලවම් වෙච්ච හොඳ ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් මෙතනදී හදාගන්න. මම දෙනවා. හරි පාස්වර්ඩ් එක ෆස්ට් නේම් දාගත්තා, මිඩල් නේම් දාගත්තා, ලාස්ට් නේම් දාගත්තා, ඊමේල් ඇඩ්‍රස් එක දාගත්තා, පාස්වර්ඩ් එකක් දාගත්තා. මෙතනට ටික් එක දැම්මා. agree and create account දුන්නා. I am not robot මේක පුරව ගන්න. මේක ඔයාලට මෝටර් සයිකල්ස් එන්නේ නැති වෙයි. ඔයාලට ඉවලට එන එක තෝරලා වෙරිෆයි කරගන්න. හරි අපි agree and create account දුන්නා. just a second කියනවා. හරි මම මේක සේව් කරගන්නවා. මම confirm your email with the code. confirm කරන්නලු ඔයාගේ email එක. හරි email you a code. email you a code දුන්න ගාම ඔයාගේ mail එකට
කෝඩ් එකක් එනවා. අපි බලමු මේ කෝඩ් එක දැන් ඇවිල්ලාද කියලා. හරි. service@paypal කියන මේල් ඇඩ්‍රස් එකෙන් මට වෙරිෆිකේෂන් කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මේ තියෙන කෝඩ් එක ඉලක්කම් 6ක කෝඩ් එකක් එන්නේ. මම මේක කොපි කරගන්නවා. එතනින් paste කරලා submit දෙනවා. You are all set. Just a second. ටික වෙලාවක් ඉන්නට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාව redirect වෙනවා. Activate your account to start using PayPal. හරි. මේක ඔයා skip for now දුන්නත් කමක් නැහැ. let's go දුන්නත් කමක් නැහැ. මේක අපි let's go දෙමු. let's go. accept කරාට කිසිම ගැටලුවක් නැහැ. හරි. මෙන්න මෙතනදී before we start which describes you best. මෙන්න මෙතනදී ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ individual sellers කියලා. individual seller කියලා දෙන්න ඕනේ. individual seller මෙන්න මේක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ. ඔයාගේ business type එක ඊට පස්සේ අහනවා. then individual කියන එක. ඔයා ක්ලික් කරන්න ඕනේ මේ individual seller කියන එක. ඊට පස්සේ මෙතන drop down එකෙන් ආයෙත් individual කියන එකම select කරලා next දෙන්න. හරි. ඊට පස්සේ ඔයාගෙන් ආයෙත් ඔයාගේ legal document එකට අදාළව මෙන්න මෙතන තියෙනවා මේ make sure it matches what's on your government issued photo ID. එතකොට මොකද්ද කියන්නේ? government එකෙන් issue කරපු ID එකේ තියෙන විදිහටම ඔයාගේ මේ information ටික match වෙන විදිහට ඔයාලට වග බලා ගන්න කියලා කියනවා. හරි. දැන් මගේ first name හරි, middle name හරි, last name හරි. මං ඉතුරු ටික පුරවනවා. බර්ත්ඩේ එක මං දානවා. month එක 5යි 29 1980. අගෙන් අහනවා ඔයාගේ ජාතිය මොකක්ද කියලා. මෙතන nationality එක ඔයා දෙන්න කෙලින්ම ශ්‍රී ලංකා. කිසිම ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා දෙන්න. ශ්‍රී ලංකා. හරි. ඊට පස්සේ මෙන්න මෙතෙන්ට ශ්‍රී ලංකා විදියට select කරගන්න. ඊට පස්සේ valid phone number එකක් දෙන්න. ආයෙත් කියනවා ඔයා කලින් PayPal හදන්න try කරා නම් ඒ වෙලේ ඔයා number එකක් දුන්නා නම් අන්න ඒ number එක නම් මෙතෙන්ට දෙන්න එපා. මොකද ඔයාගේ PayPal account එක suspend වෙන්න තියෙන සම්භාවිතාව වැඩි එහෙම දුන්නොත්. හරි. මම මෙතනින් number එකක් දෙනවා දැන්. 0 නැතුව දෙන්න. හරි. හරි. මම number එක දුන්නා. දැන් ඔයාගෙන් address එක අහනවා. හරි. මෙන්න මෙතනදී අපි address එක වෙනුවට දෙන්න ඕනේ අපේ real address එකක් නෙවෙයි. අපේ real address එක නෙවෙයි මෙතෙන්ට දෙන්න ඕනේ. අපි දෙන්න ඕනේ Philippine country එකට අදාළව address එකක් තමයි අපි දෙන්න ඕනේ. හරි. අපි address එකක් හොයාගන්නේ කොහොමද කියලා බලමු. මම ඔයාලට link එකක් දෙන්නම්. ඒ link එකට එන්න. ඒ link එක click කරලා ආපුවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලාගන්න පුළුවන්. මේ වගේ site එකකට ඔයාගෙන ගේනවා. මෙතන country එක auto Philippine select වෙලා තියෙනවා. quantity එක කනවා වගේ quantity එක නම් quantity එක මෙච්චර අවශ්‍ය නැහැ අපිට. quantity එක එතන change කරන්න අවශ්‍ය නැහැ. ඔයා generate දෙන්න. address ටිකක් එනවා Philippine වල තියෙනවා. හරි. අපි දැන් මේක අපේ address ටික complete fill කරගමු. මම මේ link මේ address එකට අදාළව information ටික submit කරන්න යන්නේ. හරි. මම street කියන එක select කරලා මෙතනින් මේක paste කරගන්නවා. district city එක මෙතනින් මෙයා කරගන්නවා. හරි. city එක හරි. state province area metro Manila. මෙතනින් metro Manila. අපිට මොකද province region එක තිබ්බේ metro Manila කියලා. මම මෙතනින් metro Manila select කරගන්නවා. zip code එකක් තියනවාද? zip code එකක් නැහැ. මෙතන අපිට generate වෙලා නැහැ zip code එකක්. හැබැයි අපිට city එක තියෙනවා, අපේ area එක තියෙනවා. අපිට search කරලා බලන්න පුළුවන් metro Manila zip code. metro Manila zip code ටික ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඔයාලට කැමති එකක් බලලා දාන්න. කිසිම ගැටලුවක් නැහැ. මම මෙතනින්
1018 අතර එකක් තියෙනවා. මම මෙතනින් 1012 වගේ දාගන්නවා. මොකද මේ මෙට්‍රෝ මැනිලා වල මැනිලා කැපිටල් අගනගරි මං හිතන්නේ මැනිලා කියන්නේ. අපිට ඒක ගන්න අපි 1012 වගේ දාගමු. ඒක ඔයාලා බලලා දාගන්න. හරි ඩිස්ට්‍රික්ට් එක නැහැ මුකුත් නැහැ අවශ්‍ය නැහැ. මෙතනින් next දෙන්න. next දුන්නාට පස්සේ ආවේ ඊළඟ ස්ටෙප් එකට අරන් යනවා. හරි ඔයාලට මෙන්න මෙතන මෙහෙම මේ රැන්ඩම් ඇඩ්‍රස් ජෙනරේට් කරන එකේ පොඩි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කෙලින්ම එන්න Google Map එකට. Google Maps එකට යන්න. Google Map එකට ගියාට පස්සේ ඔයාලට මෙතනිනුත් ඔයාලට ඕන නම් ඇඩ්‍රස් ගන්න පුළුවන්. මම පිලිපීන් කියලා සර්ච් කරනවා. පිලිපීන් ආවා. පිලිපීන් එකේ රෙස්ටුරන්ට් වලට යන්න. රෙස්ටුරන්ට් වලට ආවට පස්සේ අපිට ඕන් මේකේ පොඩ්ඩක් යටට ගියාට පස්සේ මම මේ වගේ එකක් ගන්නවා. මේ එකක් අරගෙන මම මේකේ ඇඩ්‍රස් එක ගන්නවා. මේ තියෙන්නේ මේ ඇඩ්‍රස් එක තියෙනවා. මෙන්න මෙතනින් ඇඩ්‍රස් එක කොපි කරගෙන මේකට අදාළව සිටි එක zip code එක ඔයාලට හොයාගන්න පුළුවන්. මේ ක්‍රම දෙකෙන් කැමති එකක් ඔයාලට යූස් කරන්න පුළුවන් මේ වැඩේට. හරි. අපි යන් ඊළඟ එකට. හරි. tell us about your business or organization. හරි. මෙතන ඔයාලට business එකක් තියෙනවා නම් business එකේ name එක දාන්න. එතෙන්ට මේක දුන්නත් ගැටලුවක් නැහැ. business name එක දුන්නත් ගැටලුවක් නැහැ. මම මෙතන දැන් මේක පෙන්වන්න ඕන නිසා මම මෙතන business name එකක් දාගන්නවා. BR number එක මෙතන මම කිව්වා optional කියලා. ඒක අවශ්‍යම නැහැ. පිලිපීන් මෙතනින් ඔයගේ currency ගන්නවා. මෙතනින් US dollars select කරන්න. ඔයාගේ product or service එක මොකක්ද කියලා අහනවා. service එක මෙතනින් කැමති එකක් දෙන්න. කිසිම ගැටලුවක් නැහැ. මෙතන ඔයා කැමති එකක් දුන්නා කියලා. මගේ business එක related මොනවා හරි තියෙනවද කියලා චුට්ටක් check කරලා මම මේක දානවා. මම marketplace කියලා දානවා. කිසිම ගැටලුවක් නැහැ. do you have a business website? මගේ දැනට website එකක් නැහැ. මම no කියලා දෙනවා. ඊට පස්සේ what's the business address එක ගන්නවා. මෙතන දෙන්න use your residential address. හරි. මේක දුන්නා කියලා කිසිම ගැටලුවක් නැහැ. මේක දීලා next දෙන්න. ටික් එක දුන්නා next දුන්නා. almost done මට මතක විදිහට got it. We will reach out once we have reviewed everything. Go to home page. මේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ go to home page දෙන්න. හරි. PayPal ගිණුමක් අපි නිවැරදිව සකස් කරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි PayPal ගිණුමක් නිවැරදිව සකස් කරගන්නේ. මම ඉදිරියේදී මේකට බැංක් එකක් ඇඩ් කරන විදිය, මේකෙන් withdraw එකක් ගන්න විදිය, තව මෙතනදී ඔයාලට පිටරට ක්ලයන්ට් කෙනෙක්කින් ඔයාලට ඩිරෙක්ට් ලින්ක් එකක් යවලා පිටරට ක්ලයන්ට් කෙනෙක්ට ඩිරෙක්ට් ලින්ක් එකක් යවලා කොහොමද එයාගෙන් පේමන්ට් එකක් රිසීව් කරගන්නේ, පේමන්ට් එකක් එයාගෙන් ගන්න කොහොමද කියන වගේ කරුණු තව ගොඩක් මම මෙතනදී කියලා දෙන්නම්. ඊළඟ වීඩියෝස් වලදී මම කියලා දෙන්නම්. එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. මතක ඇතුව subscribe කරන්න, bell notification එක on කරලා තියාගන්න. නොදන්න කෙනෙක්ට මේක බලන්න share කරන්න. හරි එහෙනම් අදට ගිහින් එන්න. Thank you.